පෙට් එක්ස්පෝ 2026 කියලා කියන ලංකාවේ සුරතල් සත්ත්ව පශු වෛද්‍යවරුන්ගේ සංගමය ජාතියට තිළින කරන සුරතල් සතුන්ගේ දැයට කිරලා කිව්වොත් හරි. ලංගොලුන්ටත් පුළුවන් සුරතලුන්ගෙන් පිරෙන BMICH එකේ කොටස්කාරයෙක් වෙන්න. ඔන්න අපිට අද අලුත් අමුත් එක්ක හම්බුණා. ඉතින් අපි මේ ස්ටෝල් එකේ BMICH එක අපි සොක්නෙක්ට් එකත් එක්ක පොඩි වැඩ වගේකට ඇවිල්ලා ඉන්න අතරතුර අපිට හම්බුණා මේ ස්ටෝල්ස් අපි දැක්ක එක්කෙනෙක් ගිහලා ස්ටෝල්ස් මයින්නවා. ආපහු එක තැන්වල දිග පළල හොයනවා. ඉතින් අපි අහුවා පොඩ්ඩක් ඇයි ඒ කියලා. බැලින්නම් එයාගේ නම තමයි ડોක්ටර් නුවන්. ඔන්න මගෙත් එක්ක ඉන්නවා. ඉතින් අපි අහුවා ඇයි කියලා. අපි හැබැයි දැන් ડોක්ටර් නුවන්ගෙන් මහමු ඇයි කියලා. පොඩ්ඩක් කියන්න ડોක්ටර් නුවන් ඇයි මේ ප්‍රධාන හේතුව තමයි ලබන සතිය ජූලි 17 18 19 මේ භූමියේම අපි ලංකාවේ සුරතල් සතුන් සම්බන්ධ පශු වෛද්‍යවරු එකතු වෙලා කරනවා ලංකාවේ ලොකුම එදා මෙදා පැවති ලොකුම පෙට් එක්සිබිෂන් එක පෙට් එක්ස්පෝ 2026. ඉතින් ඒකේ අපිට බලා ගන්න ඕන වුණා ඔන් සයිට් අපි ලබන සතියේ ඉවෙන්ට් එක විදිහට දකින්න භූමිය ඇත්තටම ඉවෙන්ට් එකක් විදිහට තියෙන්නේ කොහොමද කියලා. කොහොමද කියලා. ඒ කියන්නේ ඔයාලා ඉවෙන්ට් එක කරන්න කලින් පොඩි අත්දැකීමක් ගන්නව කොයි විදිහටද මෙතන තියෙන්නේ කියලා. අපේ ස්ටෝල් තිබ්බොත් කොහොම වෙයිද මිනිස්සු ගමන් කරන කොහොම වෙයිද මේ බිසි වුණොත් කොහොම වෙයිද බඩු කියන්නේ ඒක තියන්න කලින් ඔයාලා ලෑස්ති වෙන්න තමයි මේ ප්ලෑන් කරන්න ආවේ. හරි. එතකොට මේ මොකද්ද මේකේ අරමුණ? පෙට් එක්ස්පෝ 2026 කියලා කියන ලංකාවේ සුරතල් සත්ත්ව පශු වෛද්‍යවරුන්ගේ සංගමය ජාතියට තිළින කරන සුරතල් සතුන්ගේ දැයට කිරලා කිව්වොත් හරි. ලංකාවේ සුරතල් සතුන් කියන නම ගෑවිච්ච සියලු දෙනා ලබන ජූලි 17 18 19 BMICH එකට එනවා. ඒ එන්න අපි ලෑස්ති කරලා තියෙන එක විදිහක් තමයි කොළඹින් සහ ගාල්ලෙන් සහ කුරුණෑගලින් අපි එවනවා කෝච්චි පෙට්ටි දෙකක්. ගාල්ලෙන් එනවා ජූලි 18 උදේ 8:45ට කුරුණෑගලින් එනවා 7:42ට. මේ කෝච්චි පෙට්ටිය ඔයගොල්ලන්ට පුළුවන් ඔබේ සුරතලාවත් අරගෙන එන්න. හැබැයි ඒ ඇරුණුකොට ඕනම ප්‍රවාහන මාධ්‍ය පාවිච්චි කරලා ජූලි 17 18 19 ඔයගොල්ලන්ටත් පුළුවන් සුරතලුන්ගෙන් පිරෙන BMICH එකේ කොටස්කාරයෙක් වෙන්න. ජූලි 17 18 19 හරි. එතකොට මේ ડોක්ටර් නුවන් කියන්නේ මේ සුරසල් සත්තුන්ව මේ ඕන කෙනෙක්ට දැන් මට ඉන්නවා නම් මට උනත් පොඩි බල් පැටියෙක් හරි ඉන්නවා නම් ඕන කෙනෙක් ඕන සුරතල් සතෙක් අරන් එන්නත් පුළුවන්. නැත්නම් අර ට්‍රැවලින් ඕගොල්ලෝ දෙන එකේ මේ වගේ එන්නත් පුළුවන්. සුරතල් සතෙක් නැති කෙනෙක්ට මෙහි ආවොත් අපි නොමිලේ සුරතල් සතු දෙන්නත් ලෑස්ති කරලා තියෙනවා. ඒක නම් හොඳ වැඩක් වෙනවා මාත්. ලංකාවේ අපි පළවෙනි පාරට පටන් ගන්න තියෙන ආලෝකා කියලා සුරතලුන් 1000ක් නිවාසගත කිරීමේ වැඩසටහනක්. ඉතින් ඔබට පුළුවන් ඔබට සුරතල් සතෙක් නැත්නම් එදාට ආවොත් පුංචි බලු පැටියෙක් කූස් පැටියෙක් පෙට් එක්ස්පෝ එකෙන් අරන් යන්න. හැබැයි සල්ලි වලට නෙමෙයි නොමිලේ අපි දෙන්නේ. නොමිලේ දෙන්න ඕන. ඕගලන්ට හොඳ අවස්ථාවක්. ඕගලන්ට සුරසල් සතෙක් ඉන්නවා නම් ඔයාලට පුළුවන් එයාවත් එක්කගෙන මෙහෙට එන්න. එතකොට පොඩ්ඩක් අර අපි එකතු වෙලා පොඩි හැපෙන්න එකක් තියෙනවා වගේ තියෙනවා. අපි බලාපොරොත්තු වෙන ගහක් මොරටුවේ හමු වෙනවා වගේ BMICH එක තමයි සුරතල් සතුන්ගේ මොරටුව. විවිධ වර්ගයේ සුරතල් සතුන්. ඒ කියන්නේ බල්ලෝ, කූසෝ, කුරුල්ලෝ, හාවෝ, අශ්වයෝ ඕනම වර්ගයක් මෙතන ඉන්නවා. ඒ වෙලාවේදී ඔයගොල්ලන්ට හම්බෙන්න පුළුවන් ලංකාවේ විශාලතම සුරතල් සතුන් සම්බන්ධ කර්මාන්තයේ ඉන්න කම්පැනි හම්බෙන්න පුළුවන්. ඔබ දකින්න ඔබ අහන ප්‍රවීණ පශු වෛද්‍යවරු සහ සත්ත්ව රෝහල් හම්බෙන්න පුළුවන්. සුරතල් සත්තු සම්බන්ධ ඉන්ට්‍රස්ට් එකක් තියෙන හැමෝම හම්බෙන්න පුළුවන්. හැමෝම හම්බෙන්න. ඒ කියන්නේ මෙහෙමයි. එක වහලක් යට ගොඩක් දේවල් තියෙනවා. ඒ කියන්නේ වා සුරතල් සතෙක් ඔයාලඟ ඉන්නවා නම් එයාව අරගෙන එන්නත් පුළුවන්. එතකොට මෙතන පශු වෛද්‍යවරු ඉන්නවා කිව්වා ඒ සම්බන්ධයෙන් එතකොට අර රෝග සම්බන්ධයෙන් විනිශ්චය ගන්න පුළුවන්. ඉතින් එහෙනම් ඕගොල්ලන්ට මේ පොඩි ප්‍රශ්නයක් අහන්න. දැන් අපිට බෙහෙතක් එහෙම විඳ ගන්න තියෙනවා නම් ඒවත් කරලා මේමයි අපේ තියෙන ස්ක්‍රීනින් ක්ලිනික් එකක්. අපි නොමිලේ ජල බීතිකා මර්දනෙන්නත් ලබා දෙනවා. ඒ දේවල් කරන්න පුළුවන්. හැබැයි අපි සුරතල් සතුන් කියන සියලු දෙනාට ආරාධනා කරනවා භූමියට එන්න කලින් ඔබේ සුරතලාට අවශ්‍ය කරන වැක්සින් දීලා එන්න. මොකද අධික ප්‍රමාණයක් එකතු වෙනකොට ඔබේ සුරතලාට උනත් ඒ ලෙඩ රෝගයක් තිබ්බොත් බෝ වෙන්න පුළුවන් නිසා. නමුත් ඒක අපි ප්‍රිකෝෂන් නිකන් ඇක්ෂන් එකක්. ඉතින් අපි හැමෝම බලාපොරොත්තු වෙනවා බොහොම ආදරයෙන් විඳින්න පුළුවන් දවස් තුනක් ඔබට එකතු කරන්න. ඉතින් එහෙනම් ඕගොල්ලන්ටත් ආරාධනා කරනවා එන්න. එකක් ඔයාගේ සතුන්ව මෙතනට අරගෙන එන්න පුළුවන්. එතකොට ඒගොල්ලන්ට පොඩි හැපෙනින් එකක් තියෙනවා මෙතන. ඒ වගේම ඔයත් සුරතල් සතෙක් තාම නැති කෙනෙක් නම් හොය ඉන්න කෙනෙක් නම් ඔන්න ඔයාලට මෙතනට එන්න පුළුවන්. ඔයාලට නොමිලේ ඒ අවස්ථාව ලැබෙනවා. ඔයා කැමති සුරතල් සතෙක් තෝරගන්නත් පුළුවන්. තෝරගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ඔවුන්ගේ ජීවිත අත්දැකීම් බෙදා ගන්න පුළුවන්. ඒ සම්බන්ධව කරපු කෙටි චිත්‍රපටි වලක් තියෙනවා. ඒක නරඹන්න පුළුවන්. 18 වෙනිදා හවස කොකෝ ෆිල්ම් එක බලන්න පුළුවන්. ඒ වගේම ත්‍රිවිධ හමුදා සහ පොලිසිය නිල සුනක සංදර්ශන බලන්න පුළුවන්. මේක කෙලිම සුරතලුන්ගේ පාරාදීසයක්. ඒක දැන් එකේ හොඳ වෙලාවට මම එහෙනම් ඕන්නේ එහෙනම් ගොඩක් දේවල් තියෙනවා බලන්න. සුරතල් සතෙක් වාට හිටියත් නැතත් ඔයා කැමති නම් සුරතල් සතුන්ව බලන්න හරි ඕනම කෙනෙක්ට එන්න අවස්ථාව තියෙනවා. අනිත් එක විශේෂම දේ මේකේ ටිකට් එකක් මොකවත් අය කරන්නේ නැහැ. මේක සුරතල් සතුන් වෙනුවෙන්
තනි කරම අර නොමිලේ ඒගොල්ලන්ගේ- සහ ඒගොල්ලන්ගේ සුබ සාධනය සුබ සහ සාධනය. සුරතල් සතුන් පිළිබඳව ජනතාවගේ ආකල්ප වර්ධනය කරන්න ශ්‍රී ලංකා සුරතල් සත්ත්ව පශු වෛද්‍යවරුන්ගේ සංගමය විදිහට අපි තමයි මේක කරන්නේ. ඔව් ඉතින් එහෙනම් ඔයගලන්ටත් ආරාධනා කරනවා එන්න ඩොක්ටර් නුවන් ඉන්නවා ඩොක්ටර් නුවන්වත් හම්බෙන්න පුළුවන් ඔයාලට සුරතල් සතෙක් ඉන්නෝ නම් එයාවත් අරගෙන එන්න එහෙම නැත්නම් සුරතල් සතෙක් ගන්න බලාපොරොත්තු නම් ඒත් එන්න ওই දෙකම නැති වුණත් ඒත් මේ ටික බලන්න ගොඩක් දේවල් තියෙනවා ඒ හින්දා එන්න එහෙනම් අපි හම්බෙමු එක්සිබිෂන් එකේදී